එළව මගේ රත්තර යාළුවනේ. පැතියෝ කොහොමද? ඔයාලා දන්නවද දෙයක්? අයියේ කියන්න විස්තරේ. මෙතන මොකද්ද මේ වෙලා තියෙන්නේ? මෙතන අභ්‍යවකාශය. මෙතන මල්ලි මෙතන මුලින්ම මේ මෙතන තමයි නීල් ආම්ස්ට්‍රෝන් හතර යද්දි අපේ සීයා තමයි මෙතන ඉඳන් තමයි සීයා බලන් හිටියේ. මට සමා වෙන්න ගයිස්. මට දුකයි. එහෙමද? ආයි දන්නවනේ පුතා. ආයි මොනවා සීයා ඒ කාලේ ඒ කාලේ ගහපු කණු අර ඔව්, රොකට් පෙන්නන්න, එන්ජින් අර හිටවන්න මේ. ඔව්, මෙව තමයි, ගහපුවා මෙව. තමයි තියෙන්නේ. මේ හතර පැත්තේ හතරක් තියෙනවා. ඇත්තට මේවා විශ්වාස කරන්න පුළුවන් ඒවා. මේවා මේ ඔයාලා ඇවිල්ලා බලන්න මෙව්වා මේ. අපේ සීයා එතන ඉඳන් බයි කිව්වා. ආයි බයි ආම්ස්ට්‍රෝන්ට. මට බෑ ඩැඩි. මට බලකොත් මම මැරෙනවා. සාදු කිව්වේ නැද්ද? සාදු කිව්වේ නැද්ද? ආදු කිව්වේ නෑ ඒ කාලේ. ඒකනේ. මේ අපි ඒ කාලේ හිටියනම් කියලා අපිට මතක් වෙනවා යාළුවනේ. ඉතින් මේ අයියා කතාව අහද්දී අපිට ඒක මතක් වෙනවා. ඉතින් බලන්න අපි ඒ තරමට වාසනාවන්ත පොරක් එක්ක මම ඉන්නේ මෙතන. කට්ටක් කාලා වැඩ කරලා උනන්දුව තිබිලා උද්‍යෝගෙ තිබිලා ඔයාලා ඇවිල්ලා බලන්න මෙතන මේ ඇත්තටම තියෙන මෙතන මාව කන්ටැක්ට් කරන්න. මෙතන තමයි රොකට් එක අහසට මුලින්ම ගියපු තැන. මම යාළුවනේ මම සාමාන්‍යයෙන් මගේ නම්බරේ දෙන්නේ මෙයා සුවරින්ද මෙයාට පොඩක් නම්බරේ දෙන්න මම එහෙම කාටවත් වැඩි නම්බරේ දෙන්නේ ඔව් ඒක ඇත්ත ඒක ඇත්ත. හරි කෙලින් වරෙන් හරිද කනවතෝ තෝ කනවා මරාගෙන කනවා දැනගන්න මේ ඉතින් අපිට ඇත්තටම කතා කරන්න මට මැසේජ් එකක් දාන්න මම ඇත්තටම ඔයාලට මෙයාගේ නම්බර එක සේව් කරලා දෙන්න ඔයාලට තැන දෙන්න මෙතන ඉඳන් ඔයාලට උනත් හතර යන්න පුළුවන් හවසට හතට යන්න තියෙන ලොකුම ළඟම පොට් එක තමයි මෙතන ඔයගොල්ලෝ බලන්න ඔව් හවසට අඩියක් එහෙම ගහන්න පුළුවන් මෙතන ඇවිල්ලා ඉතින් මේ ඔයාලට අහස බලන්න ඕනේද මේ තියෙන අහස හිලක් පේනවද එතනින් තමයි ගිහිලා තියෙන්නේ හතර මම මෙහෙම මේ තත්ත්වයටපත් වෙලා නැහැ. මට සමා වෙන්න ගයිස්. මට දුකයි. කියන්න තියෙන මෙච්චරයි. බොහොම ස්තුතියි.